ඔන්න ඉතින් අද අපි දෙන්න යන්න හදන්නේ නුවරඑළිය. නුවරඑළිය යන අතරතුරේ අපි දෙන්න මුලින්ම ආවේ පේරාදෙණිය බොටනිකල් ගාඩන් එක බලන්න. හරිම අපූර්ව තැනක් තමයි මේ පේරාදෙණිය බොටනිකල් ගාඩන් එක. ගිහාම ගොඩාක් වෙලා එන්න හිතෙන්නේ නැති හරිම ලස්සන තැනක්. ඔන්න ඉතින් දැන් අපි නුවරඑළියට ලං වෙලා තමයි ඉන්නේ. බයික් එකේ යන හින්දා අවට තියෙන ලස්සන සුන්දරත්වය විඳගෙන යන්න පුළුවන් හරි අපූර්ව ගමනක්. බලන්නකො ඉතින් නුවරඑළියේ තියෙන ලස්සන. දැන් නම් අපි නුවරඑළියට ඇවිත් තමයි ඉන්නේ. මේ තියෙන්නේ එදා රෑම අපි දෙන්න ගියපු කානිවල් එක. ඇත්තටම හරිම ලස්සන තැනක් මෙතන. එදා නම් අපි ගොඩාක් විනෝද වුණා. ඊට පහුවෙනි දවසේ අපි දෙන්න යනවා ස්ට්‍රෝබෙරි වගාව බලන්න. ඒ යන අතරතුරේ තමයි මෙන්න මේ කන්දේල ජලාශය හම්බ වුණේ. මෙතනත් හරිම ලස්සන තැනක්. දැන් නම් අපි ඇවිත් ඉන්නේ ස්ට්‍රෝබෙරි වගාව බලන්න. මෙතන ස්ට්‍රෝබෙරි විතරක් නෙවෙයි හැම වර්ගයකම එළවලු මෙතන වගා කරනවා. එදා අපි යන දවසේ අරිත අපල් ගලවලා ගෝනි වලට දාන ගමන් තමයි හිටියේ. බලන්නකො ඉතින් මේ පරිසරයේ තියෙන ලස්සන ඈතින් කඳු, මීදුම, සීතල මේ හැම දෙයක්ම මුසුණු ලස්සන සුන්දරත්වයක් තියෙන පරිසරයක් තමයි නුවරඑළිය. අපි ඉතින් මේ වගා බලන්න ට්‍රැක්ටර් එක යන හින්දා වීඩියෝ කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ඉතින් ෆෝන් එක ගැස්සෙනවනේ. ඇත්තටම අපි එළවලු මිලදී ගත්තට, එළවලු අපි ආහාරයට ගත්තට සමහර අය ගොඩක් දන්නේ නැහැ එළවලු කොහොමද වගා කරන්න කියලා. ඇත්තටම මේගොල්ලෝ අපිට හැම දෙයක් ගැනම කියලා දෙනවා. ගෝවා, ලීක්ස් වගේ එළවලු මෙන්න මේ විදිහට තමයි වගා කරන්නේ. දැන් අපි ආවේ ස්ට්‍රෝබෙරි වගාව බලන්න. එදා අපි යන දවසේ ස්ට්‍රෝබෙරි ගොඩාක් හැදිලා තමයි තිබුණේ. දැන් අපි දෙන්නත් එක්ක ආවේ ගෙගලි පාර්ක් එකට. මේ ඉතින් ගෙගලි පාර්ක් එකේ අශ්වයාගේ පිටේ යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මම නම් දන්න කෙනෙකුටවත් යන්න කියන්නේ නැති ගමනක් තමයි මේ. ඒ තරම් හරිම බයෙන් තමයි මම නම් එදා ගියේ. ගෙගලි පාර්ක් එක පුරාම ලස්සන මල් ගොඩාක්ම තියෙනවා. ගොඩාක් අය මෙතන ෆොටෝස්, වීඩියෝස් එහෙම ගන්නවා. ඊළඟට අපි දෙන්න ගියා බෝට් සවාරියක්. එදා වැස්සත් එක්ක මීදුම ගොඩාක් තිබුණු දවසක්. ඇත්තටම පරිසරය හරිම ලස්සනයි. මීදුමත් එක්ක අපිට ඉස්සරහින් මොකුත්ම පෙනුනේ නැහැ. ඒ තරම් මාරම ලස්සන පරිසරයක් තමයි එදා දවසේ තිබුණේ. ඊළඟට අපි දෙන්න අද මේ යන්න හදන්නේ හක්කල මල්වත්ත බලන්නයි, බෝමුරු ඇල්ල බලන්නයි. මේ තියෙන්නේ හක්කල මල්වත්ත. මල්වත්ත ඇතුළේ වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. මේ තමයි ගෙගලි පාර්ක් එක. ගෙගලි පාර්ක් එක ලස්සන මල් වලින් වට වෙලා තමයි තියෙන්නේ.
ඊළඟට දැන් අපි බෝඹුරු වැල්ල බලන්න යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ බෝඹුරු වැල්ල. ලංකාවේ තියෙන දියැලි අතරින් ලස්සන දියැලක් තමයි බෝඹුරු වැල්ල කියන්නේ. මෙතන ගොඩාක් අය වීඩියෝස්, ෆොටෝස් එහෙම ගන්නවා. ගිහාම එන්න හිතෙන්නේ නැති හරිම ලස්සන තැනක්. එදා අපි යන දවසේ නම් ගොඩාක් සෙනග හිටියේ නැති නිසා ගොඩාක් වෙලා මෙතන ඉන්න පුළුවන් වුණා. ඇත්තටම යන පාරේ නම් පොඩ්ඩක් අමාරුයි. ඒත් ඉතින් උඩට ගියාම එන්න හිතෙන්නේ නැහැ. දියැල්ල ළඟට යනකල් පාර අමාරු වුණත් දියැල්ල ළඟට ගියාට පස්සේ ඇත්තටම එන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් මාළම ලස්සනයි. ඊළඟට අපි දෙන්න ගියේ අඹේවැලට. මෙතන නම් ගොඩාක් සීතලයි. ඔන්න ඔහොම දවස් 4කට පස්සේ නැවතත් අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා.